මොනවද ඇත්තටම ඇතිවන අතුරු ආබාධ? ගොඩක් වෙලාවට මෙහෙමයි. දැන් ඒක හිතන්නේ නැතුව කරන දේවල් ඊට පස්සේ සුදු වෙනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? පිම්පල්ස් එනවා. හැම පිච්චෙන්න බන්න. හැම පිච්චෙන්න පුළුවන්. පිම්පල්ස් එන්න පුළුවන්. අර තිවිච්ච එක ටික දවසකින් නැති වෙනවා. සමහරකට මොන විකෘති වෙන්නත් පුළුවන්. ඔව්. ඉතින් අන්න ඒ විදිහේ දේවල් තමයි ඊට පස්සේ සමහර වෙලාවට එක පැත්තක් සුදු වෙන්න පුළුවන්. අර ඒ විදිහක් තියෙනවා. අපේට එන patient ලගේ හැටියට විවිධ රෝගවලට ලක් වෙනවා ඔය මේ සුදු වෙන්න කියලා පාවිච්චි කරන දේවල් වලින්. ඒකේ ලොකුම දේ තමයි කැන්සර් පවා ඇති වෙනවා. බහුතරයක් කියන්නේ ගොඩ පිම්පල්ස් ඇවිල්ලා අර පිම්පල්ස් කිව්වට ඒක පොඩි නැහැ. දැන් පිම්පල් එකක් එනවා කියන්නේ ඒක ටිකක් සාමාන්‍ය දෙයක් නෙහෙම නෙමෙයි. මුළු මූණම සම්පූර්ණ ලොකු බිබිල් ප්‍රමාණයක් දාලා බිබිලි දාලා අර හරි කැතයි ඇත්තටම. ඉතින් ඒ විදිහට ඒවල් වෙනවා මේ කිමිකල් ට්‍රීට්මන්ට්ස් ඕනවට වැඩි කරන්න ගියාන් පස්සේ. ඒ ඕන ට්‍රීට්මන්ට් එකක් ආයුබ්ලිස් එකේ ට්‍රීට්මන්ට් විදිහට කරනවා. ඔව්. අපි කරන්න පුළුවන් හැම ට්‍රීට්මන්ට් එකක්ම වගේ කරනවා. අපේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරලා.